තෙරුවන් සරණයි පින්වන්ත සියලුම දෙනාටම මහනුවර දිස්ත්‍රික්කයේ පාතුදුම්බර පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ 738 ග්‍රාම සේවා වසම වන ගෝඹරේ ජනපද ග්‍රාමයේ අපි ඉන්නේ. මේ වෙලාව තුලදී රට තුල පවත්නා වූ අපදා තත්ත්වයේ හේතුවෙන් අපේ ගම්මානයටත් පිවිසෙන ප්‍රධාන මාර්ග සියල්ල අවහිර වෙලා තිබෙන අවස්ථාවක් තුල අපි මේ ස්ථානයේ ඉඳලා තමයි කතා බහ කරන්නේ. විශේෂයෙන්ම දැනුවත් කිරීමට කිහිපයක් තිබෙනවා. අපේ ගම්මානය පන්විල කොට්ටාසය තුල ඉතා දුෂ්කර ගම්මානයක් වුණත් ගම්මානයෙන් සිදු වුණා වූ සේවාව අප රට තුලට ඉතාමත්ම විශාල සේවාවක් සිද්ධ වෙච්ච ගම්මානයක්. ප්‍රධාන කාරණාවන් හැටියට ආපදා තත්වයට යන්න පෙර ආතුව ගම ගැන සිහිපත් කරනවා නම් නක්ලස් රක්ෂිතයේ ආසන්නයේ පිහිටි ගම්මානයක් හැටියටත් ඒ වගේම සංචාරක කර්මාන්තයේ විශාල දායකත්වයක් ලබා දීපු ගම්මානයක් හැටියට ඒ වගේම විශේෂයෙන්ම කාගියස් ෆැක්ටරිය ඒ වගේම වතුරු ෆැක්ටරි දෙකක් අපේ ගම්මානයේ පිහිටලා තිබෙනවා. ඒ වගේම තේ ෆැක්ටරි එකක් පිහිටලා තිබෙනවා. ඉතින් රටට ලොකු දායකත්වයක් ලබා දීපු ගම්මානයක් තමයි අද මේ ඔබ දකින්නේ හිර වෙලා තිබෙන්නේ. අපේ ගම්මානයේට පිවිසෙන ප්‍රධාන මාර්ග සියල්ල අවහිර වෙලා තිබෙනවා. ඒ අතර අපි රැඳේ ඉන්න තැන එක ගම්මානයට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් තමයි මේ අවහිර වෙලා තියෙන්නේ. සමහරක් විට හිතනවා වෙන්න පුළුවන් අපි මේ ඉන්නේ කන්දක් උඩ කියන එක. කන්දක් උඩ නෙවෙයි අපි ඉන්නේ. අපේ ගම්මානයට පිවිසෙන ප්‍රධාන කාපට් මාර්ගයේ තමයි අපි රැඳී ඉන්නේ. ඉතින් අපි විශාල වශයෙන් ඊයේ පෙරේදා දිනයන් වලදී ශ්‍රමදායකත්වයේ ඇතුළු විශාල දායකත්වයකින් අපි මේ මාර්ගයේ පස් ඉවත් කරන්නට කටයුතු කරන්නට යෙදුණු විශාල ගල් විශාල පස් කඳු ඉවත් කරලා යන්නට පුළුවන් මාර්ගයක් අපි සකස් කරගත්තත් ඒක වර්ෂාව නිසා ජලය නැවත ගලාගෙන යන නිසා ඒකට බාධා පැමිණෙනවා. නමුත් අපේ පිරිස එකතු වෙලා මේ වෙන විට බයික් ගමන් කරන්නට එහෙම නැත්නම් සැහැල්ලු වාහන ගමන් කරන තත්ත්වයට පත් කරගන්නට පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ වගේම මේ අවස්ථාවන් වලදී අපේ ගම්මානයේ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සම්බන්ධ කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ ගම්මානයේ තිබෙනා වූ විදුලිය මේ වෙන විට ඇනහිටලා තිබෙන්නේ. ඒ වගේම sannivedana භාවිතා කරන්නට අවශ්‍ය වෙන කවරේජ් එක අපිට ලැබිලා නැහැ. ඉතින් මේ වෙලාව තුලදී අපේ බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ අපි දැන් සතියකට වැඩි කාල සීමාවක් අඳුරේ ඉන්නේ. කොටසකට විදුලිය ඊය වෙන විට සකස් කරලා දීලා තිබෙනවා. ඒත් ප්‍රධාන තැන් වලට තාම අවශ්‍ය කරන විදුලිය ලැබිලා නැහැ. ඉතින් ප්‍රධාන ආයතන වලින් බලධාරීන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ලොකු අයාපතක් වෙලා තිබෙන වෙලාවක් තුලදී අපේ ගම්මානයේ පිළිබඳවත් යම් විශේෂ අවධානයක් යොමු කරලා ප්‍රධාන මාර්ග සියල්ල අවහිර වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ වත්තේගම ගෝඹරේ දක්වා ප්‍රධාන මාර්ගය අවහිර වෙලා තිබෙනවා. ඒ වගේම කරල්ලියද්ද එහෙම නැත්නම් තෙල්දෙනිය ගෝඹරේ රංගල ප්‍රදේශයෙන් එන්න තිබෙනා මාර්ග ගිලා බෑලා කඳු පාත්තලා ඒ වගේ දේවල් වෙලා තිබෙන්නේ. ඉතින් අපේ ජනතාව කොටු වෙලා ඉන්නේ ගම්මානයේ තිබෙනා ආහාර පාන විරු සලාක සියල්ල මේ වෙන විට ගමේ තිබුණා වූ දේවල් සමහරක් ගෙවල් තිබෙනවා නිවෙස් තිබෙනවා මේ වෙලාව තුලදී එක වේලයි ඒ අය ආහාර පාන සකස් කරගන්න. ඉතින් ඒ නිසා අපේ පුළුවන්කමක් තිබෙනවා නම් අපේ ගම්මානයේ පිළිබඳව අවධානය යොමු කරලා මේ පිළිබඳව කටයුතු කරන්නට කියන එකත් විශේෂයෙන්ම වගකී යුතු නිලධාරීන් පුළුවන් හැකි සෑම අවස්ථාවක් තුළදීම අප සමග එකතු වෙලා මේ පස්කඳු ඉවත් කරලා මාර්ග සකස් කරගන්නට අපිට දායකත්වය ලබා දෙන්න. මේ වීඩියෝ එක යම් කිසි කෙනෙක් දකිනවා නම් අපිට අවශ්‍ය කරන මේ පැත්තේ තියෙන JCB අපිට මේ වෙලාව තුලදී ගෙන්න ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ අයට ගෙන්න ගන්න පුළුවන්කම අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා JCB අපිට අවශ්‍ය වෙනවා මේ පස්කඳු ඉවත් කරගන්නට. ඒ වගේම මේ ආයතන මේ පාරවල් සම්බන්ධයෙන් PRD එකට ලොකු වගකීමක් තිබෙනවා. ඉතින් මේ ආයතන තාම අපිට සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඉතින් අදාළ බලධාරීන් අවධානය යොමු කරලා මේ මාර්ගය තිබෙනා වූ පස් ඉවත් කරලා අපේ ජනතාව